බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්ත ගමන් අම්මලට ප්‍රශ්න කෝටියක් එනවා. අපි ඒ ප්‍රශ්න ගැනත් විටින් විට විශ් ෆර්ටිලිටි හොස්පිටල් ඩොක්ටර් හෙලරුවන් YouTube channel එකෙන් කතා කරනවා. ඒ නිසා ඔයා අපේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට තියෙන ප්‍රශ්න ගොඩාක් ඔයාට විසඳ ගන්නත් පුළුවන් වෙයි. දැන් ඔය සමහර අම්මලට තියෙන ප්‍රශ්නයක් නේ බබෙක් හම්බෙන්න ඉන්නකොට නිදා ගන්න ඕනේ මොන ඉරියව්වටද කියලා. ඒ කියන්නේ කොයි පැත්තටද කියලා. සාමාන්‍යයෙන් බබෙක් හම්බෙන්න ඉන්නකොට වම් පැත්තට හැරිලා නිදිය ගන්න එක හොඳයි කියලා කියනවා. එහෙම වම් පැත්තට නිදිය ගත්තාම මොනවාද තියෙන වාසි? කුසේ ඉන්න බබා හොඳ සෞඛ්‍ය සම්පන්නව හැදෙනවා කියලා ආදි කාලේ ඉඳලා අපේ අම්මලා තාත්තලා විශ්වාස කරනවා. එහෙම අම්මා වම් පැත්තට නිදාගත්තාම දරුවට හොඳ රුධිර ගමනාගමනයක් වෙනවා. එතකොට එයාට ඕන කරන පෝෂණය වර්ධනය වගේම හදවතට පොම්ප කරන රුධිරයෙන් සෞඛ්‍ය ආරක්ෂිත බවක් ලැබෙනවා. අනෙක් කාරණය තමයි වැඩිපුර ඔක්සිජන් පෝෂක පදාර්ථ යන නිසා බබාටම දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. අම්මගේ පැත්තෙන් ගත්තාම කොන්දේ අමාරුව, බඩ රිදෙන ගතිය, තව බඩපපුව දැවිල්ල අඩු වෙනවා. සමහර අම්මලා කියනවා නේද අනේ මට හුස්ම ගන්න අමාරුයි වගේ දැනෙනවා කියලා. ටික දවසක් වම් මැලේට නිදීගෙන බලන්න. ඔයාට වෙනසක් තේරෙයි. සමහර අම්මලට උදේට නැගිට ගන්න බෑ නේද? වැරදි පැත්තට, වැරදි ඉරියව්වකට නිදිය ගත්තාමත් එහෙම වෙනවා. මතක තියාගන්න. ඔයා දැන් එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්. එකම කාමරයක නිදිය ගන්න දෙන්නෙක්ටත් කාලයක් යනවා කාමරේ ජීවත් වෙන එකත් ගලප ගන්න. ඒක එහෙමනම් ඇඟ ඇතුළට තව කෙනෙක් ආවොත් කොහොමද? සමහර වෙලාවට අපි මේ කියන පණිවිඩය ගර්භණී අම්මා කෙනෙක් නොවන ඒ දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න. එහෙම නැත්නම් ළඟදී කසාදෙම බඳින්න හිතාගෙන කෙනෙක් ඉන්නවා නම් ඔයා දැන් ඉඳන්ම මේ ක්‍රමය පුරුදු වෙන්න. අපි දන්නවනේ සමහරු තරුණ කාලේ පුරුද්දට බිත්ති අයින අල්ල ගන්නවා, AC එකේ කූල් එක හොඳට තියෙන පැත්ත අල්ල ගන්නවා, ඇරෙන වැහෙන දුරක් තියෙනවා නම් අනෙක් පැත්ත අල්ල ගන්නවා. හැබැයි ඉතින් සෞඛ්‍ය සම්පන්න දරුවෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ වගේ දේවල් තව දුරටත් බෑ. අනෙක් කාරණේ තමයි බබෙක් බඩේ ඉන්නකොට ඔයා වම් පැත්තට නිදාගෙන ඉඳලා විතරක් මදි. කකුල උකුලෙන් වගේම දන හිසනුත් නවාගෙන නිදිය ගන්න. අවුරුදු 70වත් 80වත් අතර වයස ඇති අම්මලා ගෙදර ඉන්නවා නම් බලන්න එයාලා තවමත් නිදාගන්නේ එහෙම නේද? පැරන්නෝ ඒ ක්‍රමයට හුරු වෙලා. අනිත් එක ඔයා නිදා ගන්නකොට කකුල් දෙක අතරට, ඒ කියන්නේ කලවත් දනිස් අතරට සනීප කොට්ටයක් තියාගන්න. ඔයාට තවත් පහසුවක් ගේනවා. ගොඩක් අම්මලා කියන දෙයක් තමයි නිින්ද යන්නේ කොන්ද කැක්කුමයි කියලා. තව පිට හිර කරනවා වගේ කියන මැසිවිල්ල. අන්න එහෙම අයට පුළුවන් බඩට යටින් සිහින් සනීප කොට්ටයක් තියාගන්න. එතකොටත් ඔය වේදනාවල් අඩු වෙනවා. හුස්ම ගන්න අපහසුතාවයක් තියෙන ගර්භණී අම්මා කෙනෙක් නම් ඔයා බලන්න ඉනට ටිකක් උඩින් ඉනෙන් ඉහළ ඉස්සිලා තියෙන විදිහට කොට්ටයක් තියාගන්න. හැබැයි අපි මේ කියපු ක්‍රම කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. එතකොට තමා සමහර අම්මලා කියන්නේ අනේ ඒකිනුත් වැඩක් උනේ නෑනි කියලා. හැමදේම එක රැයකින් වෙන්නේ නෑ. ඔයා බබෙක් හදන්න ඉන්නකොට මුලින් ඉඳලම සූදානම් වෙනවනේ. කෑම, බීම, සෞඛ්‍ය පුරුදු වගේ දේවල්. ඉතින් මෙන්න නිදාගන්නේ ඉරියව් ටිකත් දැන් ඉඳලම හදාගන්න. බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්. තව දෙයක්. උඩුබැලිය අතර නිදිය ගත්තාම හුස්ම ගැනීමේ අපහසුතාවය, කොන්ද බඩේ වේදනාව, නිින්ද නොයන ගතියත් එන්න පුළුවන්. එතකොට රුධිර පීඩනය අඩු වෙලා බබට ටිකක් අඩුවෙන් තමා ලේ ගමනාගමනය සිද්ධ වෙන්නේ. ඔයාගේ බඩ යට වෙන විදියට නම් නිදිය ගන්න එපා. එතකොට බබාට හොඳත් නෑ, අම්මට හොඳත් නෑ. එහෙනම් ඔයා මේ ක්‍රම අනුගමනය කරලා බලලා අපිටත් ඔයාගේ අත්දැකීම් පහලින් කමෙන්ට් කරන්න. ජීවිතේ හැමදේම හොඳින් වෙන්නනේ අපි මේ හැමදේම කියන්නේ. මේ ගැන තවත් දුරට විස්තර ඕනේ නම් විශ් ෆර්ටිලිටි හොස්පිටල් අපිට කතා කරන්න.